ලුණු. අපි ලුණු ගැන දන්නවා, දැකලා තියෙනවා. හැමෝම ලුණු කපන අත්දැකීම විඳලා තියෙනවා. ඒත් හිතලා බැලුවද ලුණු කපද්දී කඳුළු වෙන්නේ ඇයි කියලා? අපි අද කතා කරමු ඒ ගැන. ලුණු සෛල තුල ඇලයිනේස් එන්සයිමේස් සහ සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ල පවතිනවා. ලුණු වල පවතින මේ සල්ෆර් ගැන වැඩිපුර කතා කරොත් ලුණු සල්ෆර් ලබා ගන්නේ පසෙන්. ලුණු වල සැර ගන්ධයට හේතුව සල්ෆර්. මේ නිසා ලුණු ශාකයට ක්‍රොමින්ගෙන් කරදර වෙනවත් අඩුයි. හරි, දැන් බලමු ලුණු කපද්දී මොකද්ද වෙන්නේ කියලා. ලුණු කපද්දී ඇලයිනේස් එන්සයිමේස් සහ සල්ෆර් එකිනෙකට නිරාවරණය වී රසායනිකව ප්‍රතික්‍රියා කර අස්ථායී සංයෝගයක් වන 1-ප්‍රොපෙනසල්ෆෙනික් අම්ලය හදනවා. ඒ අම්ලය තවත් එන්සයිම සමග ප්‍රතික්‍රියා කර සින්-ප්‍රොපෙනේතියල් සල්ෆොක්සයිඩ් හදනවා. මේක ඉතාම වාෂ්පශීලී. ඒ නිසා මේ සංයෝගය ඉතා ඉක්මනින්ම ඇස කරා ළඟා වෙනවා. ඇසේ තෙතමනිය හමුවේ මෘදු සල්ෆියුරික් අම්ලය බවට පත් වෙනවා. මේ උත්තේජනයට ප්‍රතිචාරයක් විදිහට කඳුළු ගලා ඇවිල්ලා ඇස සෝදා පිරිසිදු කිරීමකට ලක් කරනවා. මේ ගැටලුවට විසඳුම් තියනවද? සින්-ප්‍රොපෙනේතියල් සල්ෆොක්සයිඩ් බිඳු ලෙස පිටතට එන්නේ ලුණු ගෙඩිය සහ පිහියේ තලය අතර ඇතිවන පළමු ගැටීමත් සමගයි. තලයේ තියුණු බව, ගැටෙන කෝණය, ලුණු ගෙඩිය කපන වේගය සහ ලුණු ගෙඩිය අභ්‍යන්තර උෂ්ණත්වය යන සාධක පිටවන බිඳු ප්‍රමාණය කෙරෙහි බලපානවා. එම නිසා සෑම විටම තියුණු පිහිය භාවිතා කළ යුතුයි සහ වේගය අධික නොවිය යුතුයි. ලුණු බල්බයේ මුල් සහිත ප්‍රදේශයේ බහුලවම සල්ෆර් අඩංගු වෙනවා. එම නිසා එම ප්‍රදේශය මුලින්ම ඉවත් කර ගැනීම තුලින් සහ පොතු ඉවත් කර හොඳින් සෝදා ගැනීම තුලින් මේ අපහසුතාවය අඩු කරගන්න පුළුවන්. ලුණු කපන ස්ථානයේ ජල බඳුනක් හෝ අත් පිසනාවක් තබා ගැනීමෙන් මේ අපහසුතාවය වළක්ව ගන්න පුළුවන්. හේතුව සින්-ප්‍රොපෙනේතියල් සල්ෆොක්සයිඩ් ඇස කරා ළඟා වීමට පළමුව ජල බඳුනට සහ අත් පිසනාවට අවශෝෂණය වීම නිසා ඇස කරා ළඟා වන විනිදි ප්‍රමාණය අඩු වන නිසා. ලුණු කපන්න කලින් ශීතකරණයක තැබීමෙන් ෆෑන් එකක්, එහෙමත් නැත්නම් හොඳ වාතාශ්‍රයක් තියෙන තැනක ලුණු කැපීමෙනුත් ඇස් ආවරණ පැනවීමෙනුත් අපිට පුළුවන් ලුණු කපද්දී කඳුළු එන එක අඩු කරගන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් subscribe කරලා යාළුවන්ට share කරන්න.